Good morning හැමෝටම. Welcome to my YouTube channel. එහෙනම් එන්න මාත් එක්ක නුවර රවුමක් යන්න. අද ස්ටඩි ලීව් එකේ පළවෙනි දවස මම මේ යනවා. මම වෙන දැන රූට් එකේ නෙමෙයි අද යන්නේ. මම අද නුවර ගිහින් එහෙම තමයි ගෙදර යන්න හිතාගෙන ඉන්නේ. ෆස්ට් ටයිම් මම බදුල්ලේ ඉඳන් නුවර මේ යන්නේ. හැබැයි මම බදුල්ලේ ඉඳන් හම්බන්තොටට ඇද්දි තියෙන view එක මේ view එකට වැඩිය ලස්සනයි. උදේට කාලා එන්න බැරි වුණා. මේ නිසා පොඩි ස්නැක්ස් ටිකක් අරගෙන බස් එකට නැග්ගා. මේ තියෙන්නේ ඒ ඇද්දි අපිට හම්බෙන view එක. මුල් ටික කොහොම පොඩ්ඩක් බලාගෙන ගියාට මම හොඳ නැප් එකක් දැම්මා. ඊළඟට ඇහැරුණේ නුවරට ඇවිත් තමයි ඇහැරුණේ. ඔය මම නුවරට ඇවිත් ග්‍රේඩ් 9 වලට පස්සේ ආයම නුවරට එන්නේ. ඒකත් තනියම. යාළුවෝ හිටියා බස්සේ ඉස්සරහා. මේ බස්සට පස්සේ මම තනියම යන නිසා මම දන්නේ නැති නිසා අක්කා මාව සහස් උයනට එක්කන් ගිහින් මෙන්න මෙතනින් අච්චාරුවකුත් අරගෙන දීලා මාව තියලා ගියා. මෙතන අච්චාරු කාපු ළමයි දන්නවා මේක කොච්චර රසයිද කියලා. මටත් රෙකමන්ඩ් කරන්න ඔයාලා කාපු රසම අච්චාරු එක and සහස් උයනේ හොඳම කෑම එක. මට තව කෙනෙක් කිව්වා සරුවත් එක try කරන්න කියලා. ඒත් මම try කරන්න දුන්නේ එතනින් අච්චාරු අරගෙන මෙයා මට අච්චාරුවකුත් දීලා මාව තියලා ගියා. කොහොම වුණත් මම කිව්වා යාළුවෝ 3 දෙනෙක්ට මාව එක්කගෙන යන්න කියලා. මම තනියම යන්න බැරි නිසා ඒගොල්ලෝ එනකම් මට පැයකමාරක් විතර ඉන්න වුණා. ඔය එන්නේ hina වෙවි මේ පරක් වෙලා hina වෙවි එනවා. ආයෙම කැම්පස් එකේ සෙට් එක ආයෙමට සෙට් වුණා නුවරදී. ඒගොල්ලෝ වෙන බස් එකකින් ඇවිත් කොහොම හරි දෙවැනි පාරටත් මට අන්නාසි ට්‍රීට් එකක් හම්බුණා. මේ ගොල්ලන්ගෙන් ගානේ ඒගොල්ලන්ටත් ගන්න ඕනේ කියලා ආයෙම අරගත්තා. කොහොම වුණත් මට ලොකු වෙලාවක් තිබ්බේ නෑ අද නුවර ඉන්න. මොකක්ද අහලා දැන් යන්න ඕනේ කියලා දළදා මාලිගාවට ගියා අපි. මම දන්නේ මම 9 වසරේදී අයියා යුනිවර්සිටි ඉන්න කාලේ ආවේ. ආයෙම මේගොල්ලෝ යුනිවර්සිටි ඉද්දි එනවා. මෙහෙම ඉන්න ලැබෙන්න, මෙහෙම යාළුවෝ ඉන්නත් ඇත්තටම මම මාරම වාසනාවන්තයි. මොකද මම අද එනකොට ඊයේ රෑ 10ට කියන්නේ අද යනවා නම් මම කලින් දවසේ රෑ තමයි කෝල් කරේ. උඹලා ඉන්නවද? මම එනවා එකගෙන යන්න කියලා. එහෙම කිව්වහම එන යාළුවෝ ලබන්න ඇත්තටම මාර වාසනාවන්තයි. ගිහින් ආයෙම ඇවිත් බස් එකට දානකම්ම 3 දෙනාම මාත් එක්ක ආවා. ඉතින් නුවර ඇවිදලා අන්තිමට මට හිතුණ දේ තමයි ඇත්තටම නුවර ප්‍රේමණීය නගරයක්. ඒ වගේම මෙහි නුවරට ඇවිත් පේරාදෙණිය කැම්පස් එකට සිලෙක්ට් වෙන ළමයි ඇත්තටම මාරම වාසනාවන්තයි. සෑහෙන මතක ගොඩක් හැදෙන එන්වයරන්මන්ට් එකක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඊළඟට අපි එතනින් ඇතුළට යනවා. මොකද මේ අපි බෑග් එහෙම තිබ්බා. මට ඒ ටික වීඩියෝ කරන්න බැරි වුණා.
ඊළඟට අපි කෞතුකාගාරය තියෙන පැත්තට ගියා. මේ අපි ආයම වැඳලා එහෙම ඉවර වෙලා කෞතුකාගාරය පැත්තට ගිහින් ආයම යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊළඟට ඉතින් වැඩ ඉවරුනහම කරන්නේ ෆොටෝ ගන්න එකනේ. මමත් හැමෝම වගේම අයිකනික් ෆොටෝ එක එතනම ගත්තා. අනිත් අයත් එහෙමයි. ඊළඟට අපි යන්න ලෑස්ති වෙලා මේ යනවා. මේ වගේ තැනකට ගියාම දැනෙන නිදහස අපිට මේක කියලා වචනින් කියන්න බෑ. හැබැයි මම ගෑනු ළමෙක් විදියට මට හම්බෙන නිදහසට උපරිමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මම ළඟ ඉන්න මිනිස්සු මට ඒ නිදහස දෙන්නේ නැත්තම් මම ගිහින් එන්නම් කිව්වම යන්න කියලා මාව ත්‍රස්ට් කරන්නේ නැත්තම් මගේ ගෙදර මන් ළඟම ඉන්න අය එතකොට මට මෙහෙම නිදහසේ ජීවත් වෙන්න අමාරුයි. ඉතින් මම මේ හැමෝම ආදරෙන් මතක් කරනවා. මොකද එයාලා නිසා තමයි මම මෙහෙම hina වෙලා සතුටින් ඉන්නේ. ඒ වගේම මාව එක්කගෙන ආපු යාළුවෝ තුන්දෙනාටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒගොල්ලෝ නැති වුණා නම් මට සමහරට එන්න වෙන්නේ නෑනේ. මෙතන කී දෙනෙක්ගේ කතා මොන විදියට ලියවිලා ඇත්ද මේ බෝගම්බර වැව ළඟ. ඒත් මම නම් නිදහසේම ගියපු දවසක් hina වෙවි ආපු ලස්සන දවසක්. ඒ විදිහට තමයි හැපින් ඉවර වෙගෙන යන්නේ. දවස් ඉක්මනට වේගෙන් ගෙවිගෙන යනවා. මේ අපි යන්නේ දැන් මාව බස් එකට දාන්න මේගොල්ලෝ යනවා. ඒ අතරම අපිට දෝසිමාමගේ කැරමල් පුඩින් එක හම්බුණා. ඇත්තටම මේක රසයි. ඒගොල්ලොත් ඒ වෙලාව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන ගමන් හිටියේ. කොහොම වුණත් මමත් ඔයාලට රෙකමන්ඩ් කරනවා ඒක කන්න. ඒක රසයි. ඒ ප්‍රයිස් එකට ඒක වෝත්. කොමාරි ඒකත් කාලා අපි 4 දෙනා එක්ක ආයෙම ආවා ස්ටෑන්ඩ් එකට මම බස් එකට නගින්න. අද දවසේ මාත් එක්ක මේ ව්ලොග් එක බලපු හැමෝටම ආදරේ. ඊළඟ දවසක අපි හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.